ටෙරෝන් විතරයි අඩුවා බලපන් ඔක බේබත්තා කොහෙ ගිහිල්ලද දන්නේ නැවා. ඔය ඉන්න ඔය ඉන්නේ කො ටෙරෝන් ඉන්නවා ඌ ඉතින් මැච් එකේ උට කෝල් එකක් දාලා බෑක් වෙන්න කියලා ආ ෂෙරෝනේ ආ වොයිස් එක දාලා ලයිව් එකේ වල්ලස් පොයක් ගානවලු පොඩ්ඩක් ඉදවලු ෂෙරි කෙල්ලල්ලු හරි හරි අඩෝ ෂෙරෝන් මොකද්ද බං කරන්නේ සුබාදාම දැන් දෙන්න කිව්වට සුවාදම් කැලපුණ ආපු උබේ පවර් පෙන්න පා ගෑ ෂෙරෝන් අර බෝතල් පවර් පෙන්න පා ගෑ මැච් එක දාලා නෑ හයි ගයිස් ඉතින් වෙල්කම් බෑක් කියලා පිළිගන්නවා මචං හරාවයි YouTube channel එකට ඉතින් ඔන්න මචං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් මචං අද ගෙනල්ලා තියෙන්නේ මොකද්ද කිව්වොත් ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ස්ට්‍රීමර්ස්ලා 8 දෙනෙක්ගේ 4vs4 එකක් ඉතින් මේක මචං මගේ අලුත්ම channel එක ඉතින් අලුතෙන් හදලා තියෙන්නේ ඉතින් පරණ channel එක මචං ගන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒකට පොඩි කේස් එකක් ඇවිල්ලා තියෙන්නේ හරිද ඉතින් පරණ channel එකේ ගන්න පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ දාන්න මම try කරනවා මම හිතන්නේ නැහැ පරණ channel එකයි ගන්න පුළුවන් ඒ කියලා ඒක තමයි මචං අලුත් channel එක ඉතින් හදලා තියෙන්නේ ඉතින් අලුත් channel එක දාන පළවෙනි වීඩියෝ එක ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා මං හිතනවා ඉතින් ඔයගොල්ලෝ support එකක් දෙයි කියලා මචං පරණ channel එක තිබ්බ දැක්ටම මේකත් අරගන්න ඉතින් ඒත් එක්ක පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා ඉතින් මගේ WhatsApp number එක තියෙනවා මචං description එකේ ඒ වගේම Excel කරගන්න ඕනේ set එක ඉතින් egg buy කරගන්න ඕනේ set එක ඉතින් අනිවාර්යයෙන් WhatsApp group link එක දාලා තියෙයි ඒකට join වෙන්න ඉතින් ඔයගොල්ලෝට කැමති විදියට egg buy කරන්න පුළුවන් හරි boys එහෙනම් වැඩි කතා නොකර අපි වීඩියෝ එකට යන්න let's go 1 hour later කස්ටම් එක ඇතුළට ගියා මචං හරිද ඔන්න මචං ස්ට්‍රීමර්ස්ලා 8ක් ගෙන්නලා තිනවා මචං ගැම්මඩ ඉතින් කවුද 8 කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ දන්න මටක් ඉන්නේ මචං හරිද මේ පැත්තේ ඉන්නවා කවුරුත් දන්න බෙන්ජා ඉතින් ඒත් එක්කම ඉන්නවා මචං විෂි ඉතින් කවුරුත් දන්න TDM විෂිත් එක්කම මචං ඉන්නවා M2K ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති ෂෝට් එහෙම දාන M2K ඉතින් ඒත් පැත්තෙන් ඉන්නවා මචං සොබාදාම අයියා ඉන්නවා මචං ඉතින් ෂෙරෝන් ඉන්නවා ඉතින් එහා පැත්තේ ඉන්නවා මචං රික්කා ඉතින් රික්කා නම් ලයිව් දාගෙන ඉන්නේ දැන් රික්කා ඉන්නවා ඉතින් කවියා ඉන්නවා සුද්ද අයියා ඉන්නවා ඉතින් වීබැච් සුද්ද අයියා ඉන්නවා ඉතින් ඒත් එක්කම DG ගේමර් ඉන්නවා ඉතින් DG දානන කට්ටිය ඔය සෙට් එක තමයි මචං කස්ටම් එකේ ඉන්නේ කැම්මඩ හරිද බලමු කවුද ගහගන්නේ කියලා ඉඳන් මම උඹලට ගේම් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්නම් තම මිරිකනේ ගන්න හරි බලමු තාම මචං කොයි පැත්තෙන් නොක් ඩවුන් එකක් ගිහින් නැහැ කැම්මඩ අම්මට ස්ට්‍රියන්න අන්න විෂීට වැදුනා විෂීව හීල් කරගන්නවා මේ පැත්තෙන් අම්මට සෙරෝන්නත් වැදුනා සෙරෝන් නම් මචං ඩබල් පේන ගාන ඉන්නේ හරිද සෙරෝනියා බෝතලයක ෆොටෝ එකක් දාලා තිබ්බා මට මේ අවස්ථාවේ ෆ්‍රී ෆයර් මොකද්ද ෆ්‍රී ෆයර් ගහන්න බෑ කියලා හරිද හරි මේ පැත්තෙන් කවුද බෙන්ජා නොක් වෙනවට කවුද බං ගහන්නේ කවුද බං ගැම් අල්ලන්නේ අම්මට ඩීජීද නෑ අම්මට සුද්දයියා තමයි ගැම් අල්ලලා තින්නේ අම්මට නයිස් එයානෝ මචං පළවෙනි වටේ කවුද අපේ කවියයි සුද්දයි ටීජී ගේමරුයි රික්කයි ගහ ගන්නවා මචං ඉතින් පළවෙනි වටේ ගැම්මට 1 hour later ඉතින් පළවෙනි වීඩියෝ එකෙන්ම ඉතින් සබ්ලා 1k ගහන්න කට්ටිය සපෝට් එකක් ඕනේ බලමු කට්ටිය මොකද වෙන්නේ කියලා මචං ඉතින් මේ පැත්තේ බෙන්ජා ඉන්නවා ලුසිෆර් රික්කා කවියා සුද්දා අම්මඩ රික්කා මේ පැත්තේ නොක් වෙනවා මචං රික්කට වදිනවා රික්කෙන් කවුද ගහන්නේ රික්කට ගහන්නේ මචං බලමු මේ පැත්තෙන් තාම නෑ මේ පැත්තේ නෑ අම්මඩ විෂයට මේ පැත්තෙන් ඩැමේජ් එකක් එනවා මචං විෂයට කවුද ගහන්නේ හොයන්න බෑ බම් මොකාට ගහනවාද කියලා හරි මේ පැත්තෙන් කවියට වදිනවා මචං මාරි විදිහට කවිය බෑ එහා පැත්තේ කාටත් හොඳ ඩැමේජ් කරා බලමු මොකද වෙන්නේ කියලා අම්මට සීරි DG මේ පැත්තෙන් නොක් වෙනවා මචං අම්මට උඩු එපාර විශීලා ගැම්මක් අල්ලන් ඉන්න මචං 4 දෙනයි 2s4 එකක් තියෙන බලමු මොකද වෙන්නේ කියලා අම්මට උඩු කවියට වදිනවා මේ පැත්තෙන් සැරටම බලමු කවියයි සුද්දා ඉන්නේ සුද්දා මොබයිල් කට්ටි දාන්න සුද්දා මොබයිල් මචං බලමු මොකද වෙන්නේ කියලා අම්මට උඩු දුරකථන ගැම්ම අල්ල නෑ කොල්ලෝ අම්මට උඩු වාසී බං පාර වාසී මේ පැත්තෙන් කවිය විතරයි ඉතුරුලා ඉන්නේ 1vs ටිකක් තියෙන කවියට අර පැත්තේ හීල් එකක් අම්මට උඩු මේ පැත්තේ නොක් කරගන්නවත් එක්ක මචං එකට එකක් විතර මැච් එක යනවා මචං ඉතින් විශීලයි සෙට් 1 hour later ෆොටෝ එකක් දාලා තිබ්බේ ඔක හීල් ඉන්නේ මං හිතන්නේ අම්මට උඩු ඩීජීට වදිනවා මචං මේ පැත්තෙන් කාගෙන්ද වැදුනේ එක අම්මට උඩු මේ පැත්තේ විශීල ඩැමේජ් වෙනවා මම හිතන්නේ විශී තමයි කිල් එක දාගත්තේ අම්මට උඩු මෙතන දෙන්නම නොක් වෙනවා ආව තමයි මෙතේ විශී හීල් කරගන්නවද අනේ මේ පැත්තෙන් මං හිතන්නේ විශී ඉවරයි මේ පැත්තේ විශීගේ කිල් එක කන්ෆර්ම් කරගන්නවා රික්කා බලමු මොකද වෙන්නේ කියලා රික්කා මේ පැත්තේ ඉන්න රික්කාත් ලයිව් දාලා ඉන්නේ බොයිස් මේ ටයිම් එකේ රික්කාත් ලයිව් දාලා ඉන්නේ මේ ටයිම් ඉතින් බලමු එන සද්දයි නේ බා උඹලට මම කටහඬ ඇහෙනවා ඇති කියලා මං හිතන්නේ මේ
ඇහුන් නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම දානවා. අම්මට උඩු සුදයි මේ පැත්තේ නොක්කිනවා. ආයි 2v4 එකක් තියෙන්නේ මේ පැත්තට. බලමු මේ පැත්තේ කවුද ඉතුරුලා ඉන්නේ. බෙන්ජයි ෂෙරෝනෝ ඉතුරුලා දෙලා ඉන්නේ. බෙන්ජයි ෂෙරෝනෝ ඉතුරුලා ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මේ පැත්තේ බෙන්ජයි ෂෙරෝනෝ ඉන්නේ. මොකද වෙන්නේ බලමු. එහා පැත්තේ 3 දෙනෙක් ඉන්නවා. අම්මට උඩු ඩීජිත් නොක්කිනවා මචං 2v2 එකක් තියෙන්නේ. බලමු මේ පැත්තෙන් රික්කයි කවිය ඉතුරුලා ඉන්නවා. රික්කයි කවිය ඉතුරුලා ඉන්නේ. එහා පැත්තෙන් බෙන්ජයි. හරි මචං මේ පැත්තෙන් බෙන්ජ ගහ ගන්නවා මචං ගැම්මට. මේ පැත්තෙන් ඉතුරුලා ඉන්නේ ෂෙරෝන් විතරයි. සෝරි රික්ක විතරයි ඉතුරුලා ඉන්නේ. රික්ක විතරයි ඉතුරුලා ඉන්නේ බොයිස් 1-2 එකක් තියෙන්නේ හරිද? මේ පැත්තේ අතේ තිබ්බ මැච් එක ගියවා. බලමු රික්ක විතරයි ඉතුරුලා ඉන්නේ. රික්ක විතරයි ඉතුරුලා ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මං හිතන්නේ රික්ක ගහගයිද බලමු මොකද වෙන්නේ කියලා. අම්මට සිරි ඒත් එක්ක මචං බෙන්ජ ගහලා දානවා මචං. ඉතින් මැච් එක දෙකට එකක් විදියට. ඉතින් සෝබාදාම පැත්ත මචං. ඒ කියන්නේ විශීලාගේ පැත්ත බෙන්ජගේ පැත්ත M2 ඉන්න පැත්ත මචං. ඒ රවුන්ඩ් එකේ වින් එක ගහ ගන්නවා. දෙකට එකයි මැච් එක. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් තාමත් කියන්න බෑ කොහොම වින් එක යන්නේ කියලා. හරිද? 6 hours later. ඉතින් අර කලින් channel එක නැතු වුණා බොයිස්. හරිද? කලින් channel එක ආයේ මං හිතන්නේ නැහැ ගන්න පුළුවන් ඒ කියලා. බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. අම්මෝ මේ පැත්තේ රික්ක මිදිකනවා. බලමු රික්ක ගහපන්. හරි මේ පැත්තේ නොක් වෙනවා මචං. යකෝ තාම හරියට කිල් එකක් ගහන එකේ හොයා ගන්න බැරුණානේ. හරි මේ පැත්තේ සුද්ද නොක් වෙනවා මචං. මේ පැත්තේ කවුද බං අහන්නේ? විශි නොක් කියලා විශි හීල් කර ගන්නවා මේ පැත්තේ ෂෙරෝන්. හරි හීල් කරගත්තා. අම්මට හුඩු M2K මේ පැත්තෙන් ආයෙත් රික්කලයි පැත්ත හතරම ඉන්නවා. හරි මේ පැත්තෙන් කවිය නොක් වෙනවා. ඩීජිට මම මේ පැත්තේ වදිනවා. අම්මා ඩීජිට සැරටම වදිනවා මේ පැත්තෙන්. අම්මෝ නයිස් බන් ඩීජි මේ පැත්තෙන් කිල් එකක් දා ගන්නවා මචං ගැම්මට. ඩීජි වෙල් ප්ලේඩ් බන්. බලමු මේ පැත්තෙන් ආයෙත් විශි M2K විතරයි ඉතුරු වෙන්නේ. 2v3 එකක් තියෙන්නේ මචං මේ පැත්තට. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් විශි M2K විතරයි ඉතුරු ඉන්නේ මේ පැත්තෙන්. මේ පැත්තේ ඉතුරුලා ඉන්න රික්කයි සුත්තයි ඩීජි තුන් දෙනාම ඉන්නවා. හරිද මේ පැත්තේ? අපේ අම්මා මිරිකනවා. හරි මේ පැත්තෙන් විශි විතරයි ඉතුරුලා ඉන්නේ. විශිට 1-2 ටිකක් තියෙන 1-2 එකක් තියෙන බලමු. විශිට 1-2 එකක් තියෙන්නේ මං හිතන්නේ නෑ 1-3 එකක් මං හිතන්නේ අර පැත්තේ හීල් කරගන්නවා. හරි හීල් කරගත්තා. විශිට 1-2 එකක් තියෙන්නේ. හරි මචං ඒත් එක්කම ඩීජි ගහලා දානවත් එක්ක මචං 2-2යි මැච් එක. ඉතින් වැඩිම කිල් කන්ෆර්ම් කරන් තියෙන්නේ මොබයිල් ප්ලේයර් කෙනෙක් මචං. ඉතින් කවුද අපේ මේ පැත්තේ මං කියන්නේ හරිද? රික්කයි පැත්තේ. රික්කයි ඩීජි කවිය ඉන්න පැත්තේ. ඉතින් සුද්දා අයියා තමයි මචං කිල් 4ක් කන්ෆර්ම් කරන් ඉන්නේ. ඉතින් කියන්නේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒත් එක මතක් කරන්න ඉතින් කට්ටිය මොකද කරන්නේ? ඉතින් වීඩියෝ එක ෂෙයා පාරක් දාන්න ඕනි ඈ. ඔහොම බෑ උඹලා. ස්ටේටස් එකක් එහෙම දාන්න ඕනි. හරිද? ඉතින් බලගේ ආසම් මෙතන ආසම් ස්ට්‍රීමත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපන් ඈ. මෙතන ආසම් ස්ට්‍රීම කමෙන්ට් එකක් දාපන්. හරිද? වැඩිම ලයික් තියෙන කාට ඉතින් මොනවා හරි දෙන්නම් අම්මට උඩු. හරි මේ පැත්තේ ෂෙරෝන් අම්මෝ ෂෙරෝන් ගැම්මනේ ෂෙරෝන් පැටියෝ පැටියෝ ගැම්ම. හරි සුබුරුදු පරිදි පැටියෝ ඉඳහන් මේ පූල් එක. මේ පැත්තේ රික්කා ඉන්නවා කවිය ඉන්නවා. බලමු 2s ටිකක් තියෙන්නේ ඈ. 2s ටිකක් තියෙන ගැම්මට. බලමු මොකද වෙන්නේ කියලා. අම්මට උඩු රික්කා හරියට හරි මචං මේ පැත්තෙන් අම්මට සිරි ගහලා දානවනේ බා. ආයි 2s2 එකක් තියෙන හරියට හරි ෂෙරෝන් මුහුද පතුලේ. ෂෙරෝන් මතම් පීනනවා මේ පැත්තේ. මුට වැදිලා නින්නේ. ඔය ගණන් ගන්න එපා. මූ වැදිලා එහෙම යනවා. ඔය ගණන් ගන්න එපා. ෂෙරෝන්ට වැදිලා මචං ඉන්නේ. හරිද? ඌ පොඩ්ඩක් එහෙම යනවා. ඉතින් ඒ ගණන් ගන්න එපා කට්ටිය. හරිද? මේ පැත්තේ කවියයි රික්කයි ඉතුරුලා ඉන්නේ බලමු. අම්මට උඩු විශීට වැදුනා. හරි මං හිතන අම්මට උඩු විශීට SP 2යි තියෙන්නේ 22යි තියෙන්නේ. අම්මට උඩු මේ පැත්තේ රික්කත් ගහනවා මචං. බලමු රික්කන සජීවිකාශය දාගෙන ඉගෝ අම්මට උඩු රික්ක මචං මේ පැත්තේ ෂෙරෝන් නොක් කරගන්නවා. ෂෙරෝන්ට වැදිලා ඉන්නේ මචං ගණන් ගන්න එපා. ඌ එහෙම යනවා ඈ. ඌ වතුරට පයින්නවා පිඟිනනවා ඒ ඌගේ ආතලේ. ඌගේ අම්මට උඩු. Hey! වාසි විශි වන් ටැප් එකක් දුන්නා නේද ගැලවිලා යන්න ඔළුව. අම්මට උඩු මේ පැත්තේ මිරිකනවා. අම්මට කවියා versus විශි ඉන්න 1v1 එකක් යන්නේ මචං. කරට පකර මැච් එක මොකද වෙන්නේ බලමු. විශි versus කවියා මැච් එක යන්නේ බලමු මොකද වෙන්නේ කියලා. බලමු විශිද කවියද බලමු බොයිස්. විශිද කවියද බලමු. දෙන්නම මෙතන ඉන්නේ. බලමු විශිද කවියද. මේ පැත්තෙන් කවියා පොඩි නොක්ඩවුන් කවියා පොඩි ඩැමේජ් එකක් දානවා මචං මේ පැත්තෙන්. බලමු කවියද විශිද කියලා. අම්මට හුඩු මේ පැත්තේ විශි හෙඩ්ෂොට් එකක් ගහලා දානවා මචං. ඒත් එක්කම 3-2යි මැච් එක. 1 hour later. බලමු මොකද වෙන්නේ කියලා. අම්මට උඩු මේ පැත්තෙන් බෙන්ජා කිල් එක කන්ෆර්ම් කරගන්නවා. කිල්ල නොක්ඩවුන් දා ගන්නවා. බලමු කිල් එක කන්ෆර්ම් කරගත්තා. ඉතින් කවියා හැපැත්ත ඉවරයි.
බලමු මොකද වෙන්නේ කියලා. අම්මට උඩු මේ පැත්තේ විශි කිල්ලක් නොක් ඩවුන් එකක් දාගන්න කිල් එක කන්ෆර්ම් කර ගන්නවා. ඉතින් 2vs4 එකක් තියෙන්නේ. බලමු DG රික්කා ඉතුරුලා ඉන්නේ මචං. බලමු මොකද වෙන්නේ කියලා. අම්මට උඩු මේ පැත්තෙන් ගහලා දානවා මචං. ඉතින් රික්කා විතරයි ඉතුරුලා ඉන්නේ. රික්කට 1vs4 එකක් තියෙන්නේ. බලමු අම්මට උඩුවෙත් එක විශි ගහලා දානත් එක මචං. දෙකට 4යි මැච් එක. ඉතින් ගැම්ම Like a melody in my head that I can't keep out. Got me singing like na 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 every day's like my කියනල්ල ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝගේ ආසම ප්ලේයර් හරි ආසම ස්ට්‍රීම් හරි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මචං. මේ 8 දෙනාගෙන් කාටද වැඩිපුරම ආස කියලා. ඉතින් කට්ටිය දන්න මට දෙනෙක් ඉතින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලයිව් දාන කට්ටිය YouTubers ලයිව් ස්ට්‍රීමර්ස් ලයිව් වෙන කවලෙම ඉන්නේ හරිද? හරි මේ පැත්තෙන් දෙකට දෙක අම්මට සිටි. මේ පැත්තෙන් හීල් කරගන්නවා මචං. කවුද හීල් කරගන්නේ? මේ පැත්තෙන් බෙන්ජා හීල් කරගත්තා. ආයෙත් මචං මං හිතන්නේ මේ පැත්තට කවියක්ල පැත්තට එන අමාරුවක් එන අමාරු සීන් එකක් තියෙන මට හිතන්නේ වින් එක ගහ ගන්න බලමු. අම්මට සිරි වාසිය එතන පාර වාසි මචං. මොකද දැන් මෙතන හීල් කරගන්න පුළුවන් වෙනවනේ. බලමු සුද්දා මේ පැත්තෙන් පට්ට ගැම්මක් අල්ලන් තියෙනවා. දුරකතන වෙලා දුර අම්මට උඩු. වෙල් ප්ලේඩ් බා සුද්දා. Let's go. Niggers. මචං යන්නේ කිල් කවුන්ට් එක බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පැත්තේ M2K ෆයර් වෙලා නැහැ තාම. M2K ෆයර් වෙලා නැහැ. M2K දුරකතන ගහන්නේ. ඉතින් බලමු ෂෙරෝන් නම් මචං හොඳටම අම්මට උඩු මේ පැත්තෙන් ගහලා දානවා මචං. අම්මට සිරි ඕයි මෙතන කිල් දෙකක් ඕයි. මෙතන මේ පැත්තේ මචං සුද්දයියා හීල් කර ගන්නවා. ඉතින් මං හිතන්නේ අම්මට උඩු ඒත් එක මැච් එක ඉවරයි. what the hell ඕයි well played බං. ප්ලේයර් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හරිද? ඉතින් කමෙන්ට් බොක්ස් එක ඉතින් ඕගොල්ලන්ට බාරයි. ඉතින් කැමති විදියට කමෙන්ට් දාගෙන යන්න තියෙන්නේ හරිද? බලමු මොකද වෙන්නේ කියලා. අම්මට උඩු මේ පැත්තෙන් ගහලා දානව නේද? ෂෙරෝන් ඉවරයි. ෂෙරෝන්ට කවුද ගැව්වේ? අම්මට උඩු රික්කා ගහලා දානවා මචං මේ පැත්තෙන් ෂෙරෝන්ට. අම්මට උඩු විශි අර පැත්තෙන් ගහනවා නේ. අම්මට උඩු 2vs4 එකක් තියෙන්නේ. 2vs3 එකක් තියෙන්නේ. අම්මට උඩු DG මේ පැත්තෙන් නොක් වෙනවා. 2vs2 එකක් තියෙන්නේ. බලමු මචං රික්කාද විශිද? බලමු රික්කයි බෙන්ජයි ඉන්නේ මචං. සෝරි රික්කයි කවියයි විශි බෙන්ජයි ඉතුරුලා ඉන්නේ. බලමු 2vs2 එකක් තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔයා හිතන්නේ මොකද්ද? කවුරු ගහයිද මිතරගේ? මිතරගේ ගහන්නේ කවුද? කියන්න බෑ. දෙන්නම් PC ඉන්නේ. අම්මට උඩු 1vs1 නැද්ද? අම්මට සිරි වෙනවා. අම්මට උඩු විශි මේ පැත්තේ 1 ටැප් එකක් ගහලා දානවා. ඕයි මෙහෙම්ම වවලා මේ උඩින් බදින්න කියලා හිතන් ඉන්න. කමලපු රත්යාදුකාරයෙක් ගේ කොල්ලේ කුඩුකාරයෙක් කොළුකාරයෙක් පරක් බැටි හරගන්නේ මං ඉන්නේ හරිද? දැක්කනේ රික්කා පැනල් දාන් ඉන්නේ මචං. අම්මට උඩු කවිය ගහලා දානවා මචං. කාටද ගහන්නේ? M2Kට. M2K ඉවරයි මචං මේ පැත්තෙන්. අම්මට උඩු DG නොක් වෙනවා. DG ට කවුද ගහන්නේ? අම්මට DG හීල් කර ගන්නවා රික්කා මේ පැත්තෙන්. රික්කා හීල් කරගයිද බලමු. අම්මට උඩු ෂෙරෝන්ටත් වදිනව නේද? නෑ. සුද්ද නොක් වෙනවා. ඉතින් මේ පැත්තට සුද්ද නොක් වෙනවා කියන අවාසි පොඩ්ඩක්. අම්මට සිරි කවියා මේ පැත්තෙන් කිල්ලක් කන්ෆර්ම් කරගන්නවා. 2vs3 එකක් තියෙන්නේ. අම්මෝ විශි ඉන්නේ. විශි 1 ටැප් ගහනවා දින සැරටම. විශිගේ 1 ටැප් පාර වදිනවා සැරටම බා. අම්මට සිරි හරි විශි ඉවරයි. මම නම් හිතන්නේ විශි ඉවරයි මචං. හරි මචං මේ පැත්තෙන් කවියා කිල් එක කන්ෆර්ම් කරගන්නවත් එක්කම තරගේ 5ට 5 ඉතින් කවියා මේ පැත්තෙන් වෙරියල් ප්ලේජ් මචං කිල් 9ක් කන්ෆර්ම් කරන්න තියෙනවා. හරිද? ෂෙරෝන් වෙලාවට වතුරට පයින්නවා. විතර උඩ යනවා. බිම යනවා. බඩ ගන්න වැඩි තට්ටපා. හරිද? කොල්ලා ඉතින් දන්නවනේ මචං. ඉතින් කොල්ලෝනේ ගැම්ම අල්ලලා තියෙන අම්මට උඩු. අම්මට බෙන්ජා ඊයා බං බෙන්ජා යනවා විතරනේ උඹ යනවා විතරයි. බෙන්ජා දැක්කද? බෙන්ජා එහෙම තමයි. බෙන්ජා යනවා විතරයි. අම්මට සිරි රික්කා මේ පැත්තේ නොක් වෙනවා මචං. රික්කට පැත්තේ නේද මේ? කවිය මෙතෙන් වෙලා ෂේප් එකකින් ඉන්නවා මචං. බලමු DG මේ පැත්තෙන් ඉන්නවා. DG කිල් 6ක් කන්ෆර්ම් කරන් තියෙනවා. හරිද? DG ගැම්ම අල්ලලා තියෙන DG මේ පැත්තෙන්. බලමු අම්මට සිරි ගහලා දැම්ම නේද? අඩෝ ඉවරයි. අම්මට උඩු DG ලා පැත්ත ගහලා දානවා මචං 5ට 6යි. වෙරියල් ප්ලේට් බං.
බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ දැනට තියෙන විදිහට ඉතින් මචං ඩීජීලා රික්කලා කවියයි සුද්දයි ඉන්න පැත්ත පට්ට වාසියක් වෙලා තියෙනවා. මොකද 5ට 6 මැච් එක මචං බලමු මොකද වෙන්නේ කියලා. 5ට 6යි ඉතින් විශීලාගේ පැත්ත 5යි. කවුද අපේ සෙරෝනුයි M2K විසි බෙන්ජා ඉන්න පැත්ත 5යි. එතකොට රික්කයි කවියයි සුද්දයි ඩීජී ඉන්න පැත්ත රවුන්ඩ් 6ක් ගහලා දිනවා. ඉතින් මේ පැත්තට තව එක රවුන්ඩ් එකයි තියෙන වින් එක ගහ ගන්න. ඉතින් මාරික් මන්න මචං ඉතින් කරට කර සුපිරි බැටල් එකක් ගිහලා තියෙන මචං දැනටමත් ඉතින් සෙට් එකෙම ඉතින් 8 දෙනා මාර ඉදිරියට දක්ෂයි. ඉතින් මාර ඉදිරියට සුපිරි බැටල් එකක් ගිහලා තියෙන්නේ මචං. හරිද? බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පැත්තෙන් බලමු තරගේ කවුරුත් තරගේ අම්මට හුටු ඩීජේ මේ පැත්තෙන් නොක්ඩවුන් එකක් දා ගන්නවා මචං. බලමු කිල් එක කන්ෆර්ම් කරගයිද කියලා. මේ පැත්තෙන් කවිය හීල් කර ගන්නවා. අම්මට සිරි මේ පැත්තෙන් කවියා මචං හරි ඩීජී කිල් එක කන්ෆර්ම් කරගත්තා මචං. ට්‍රීවර්ස් ටී එකක් තියෙන්නේ. මේ පැත්තේ විශී ඉතුරු ලේනවා මචං. අම්බෝ මට නිකන් හිතුණා විශී දැන් ඔළුවට කෙලිය කියලා. ඒකමයි බැලුවේ විශී දියා. අම්මට උඩු කාටද වැදුනේ? අම්මා ඩීජී මේ පැත්තෙන් හීල් කරගන්නවා හරියට කිලා. හරි. ඕයි විශී හේස්ට් එකක් ගන්නවා මචං මේ පැත්තෙන්. very well played බං විශී කිල් 14ක් කන්ෆර්ම් කරන් දිනා මචං. විශී මේ පැත්තේ කැමක් අල්ලලා දිනා. සුප්‍රීම් බැටල් එක මචං ආයේ කට උත්තර නෑ. ඉතින් පේනවා ඉතින් 6ට 6යි මචං බැටල් එක. ආයේ ඉතින් දෙපැත්තම සුපිරිම දක්ෂයි. ඉතින් උඹලට තේරෙනවා 6ට 6යි තරගේ මචං. හරිද? ඉතින් ඉතින් කවුරු දින්නත් මචං පැරදුනත් මචං 6ට 6 ගිහිල්ලා තියෙන තරගේ. දැන් ඉතින් දෙපැත්තෙන් අනිවාර්යෙන් එක පැත්තකට දිනුම යනවා. ඉතින් කොහොම හරි මචං 6ට 6ක් ගිහිල්ලා තියෙන සුපිරි බැටල් එකක් ගියා මචං ඉතින් තරගේ. ඉතින් thank you මචං ආපු 8 දෙනාටම. හරිද? ඉතින් සමහරවිට දැන් මචං ආපු 8 දෙනාටම පට්ටම thank you. හරිද? ඉතින් කියපු ගාම ආව සෙට් එක 8 දෙනාම ඉතින් ස්ට්‍රීමර්ස්ලා 8 දෙනාම. ඉතින් පට්ටම thank you මචං සෙට් එකන. හරිද? ඉතින් බලමු මචං අන්තිම රවුන්ඩ් එක යන්නේ. බලමු වින්නේ කාට යයිද කියලා මචං. ඉතින් රික්කා මේ පැත්තෙන් කිල් 3යි. දැන් දෙගොල්ලොම පොඩ්ඩක් අර මේ කවර් එකේ ගහන්නේ. හරිද? කොයි පැත්තට වින් එක යයිද දන්නේ නැහැ. හරි අම්මට ඩීජී මේ පැත්තෙන් කිල් එකක් දා ගන්නවා. කවුද? ඩීජී මේ පැත්තෙන් නොක්ඩවුන් එකක් දා ගන්නවා. ෂෙරෝන් නොක් කර ගන්නවා. ඉතින් මේ පැත්තේ අම්මට උඩු කවියා මේ පැත්තෙන් කිල් එකක් දා ගන්නවා. හරි බෙන්ජත් ඉවරයි. මේ පැත්තේ විශී තුරලා ඉන්නක් ෂුවර් නැහැ. අම්මට උඩු ආයේ දැන් කට උත්තර නැහැ මචං. විශියවත් නොක් කර ගන්නවා අපේ රික්කා very well played රික්කා. මේ පැත්තේ ඉතුරුලා ඉන්නේ M2K. මට හිතෙන විදියට මචං ඉතින් 1 ස්ට්‍රීක් එකක් තියෙන. බලමු රික්කා M2K ගහගයිද කියලා. හරි මචං මං හිතන්නේ තරගේ රික්කාගේ පැත්ත ගහ ගන්න සීන් එකක් තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. හරි මචං ඒ අනුව 6ට 7ක් විදියට මචං තරගේ වින් කරන්නේ රික්කයි කවියයි ඩීජී සීටපුස් පැත්ත. රික්කයි කවියයි ඩීජී සුද්දයි හිටපු පැත්ත මචං වින් එක කන්ෆර්ම් කර ගන්නවා. ඉතින් දෙපැත්තම very well played. ඉතින් සුපිරි බැටල් එකක් ගියා. ඉතින් සුද්දයි මේ පැත්තෙන් කිල් 12ක් කන්ෆර්ම් කරන් ඉන්නවා. ඉතින් මොබයිල් ප්ලේයර් කෙනෙක් මචං. ඉතින් සුපිරි ගැම්මා. කවියා කිල් 11යි, රික්කා කිල් 4යි, ඩීජී ගේමර් කිල් 9යි. ඉතින් ඔය විදිහට තමයි මචං කිල් කවුන්ට් එක කන්ෆර්ම් කරන් තියෙන්නේ. ඉතින් මේ පැත්තට ගියොත් මචං M2K කිල් 1යි, විශි කිල් 14යි. ඉතින් විශි very well played. ඉතින් ඒත් එක්කම ෂෙරෝන් කිල් 5යි. ඉතින් very well played ෂෙරෝන් සුබදාම bro. ඉතින් කොම් කොගිල්ල ඉන්නේ. ඉතින් very well played. හරිද? කිල් 5ක් දාන් ඉන්නවා. මූබේ දැන් live දාන් ගහන්නේ. හරිද? අනික පොඩ්ඩක් ආදි කොල්ල සඳ බොඳ වෙලා ඉන්නේ. හරිද? හන්දේ ඉන්නේ. හරිද? ඉතින් බෙන්ජා ඉන්නවා. ඉතින් බෙන්ජා කිල් 9ක් දාන් ඉන්නවා. very well played set එකටම. thank you 8 දෙනාම ඉතින් කියපු ගාම ආව. ඉතින් පට්ටම thank you set එකටම. ඉතින් වීඩියෝ බලපු ඔයගොල්ලෝ තනියම subscribe කරලා දාන්න යන්න ගැම්මට. හලෝ අම්මට හුඩු විෂයා ගහපු ගහිල්ල බා. අඩ වෙල් ප්ලේඩ් ඈ. අඩ ඔය දෙපැත්තම ගැම්මක් ඈ. 8 දෙනාම සුපිරියට ගැව්වා ඈ. 6ටයි ගියානේ. ඔය විතර තමයි මචං තරග ඉවරුනේ මචං. ඉතින් thank you ආපු set එකට. ඉතින් ඔයගොල්ලෝගේ ආසම ස්ට්‍රීමර් හරි ඔස්ම YouTuber හරි ආසම player හරි අනිවාර්යෙන්ම ආපු set එකෙන් කමෙන්ට් එකක් දායන්න. ඉතින් ආසම 8 දෙනෙක් ගෙනාවා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායන්න. ඉතින් කමෙන්ට් එකේ වැඩිම like දින කෙනාට week එකක් දෙනවා. ඉතින් එහෙනම් boys ගිහින් එන්න හැමෝටම thank you video එකත් එක්ක කොමෙන්ට් කරලා සිටු set වෙලා හිටපු set එකටම. එහෙනම් බොක්කලා අද වීඩියෝෙන් කැපිලෙන හැමෝටම ගුණපුස ජපුර